හරි අපි පසුගිය 2025-26 පේපර් එකේ කෙටි ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරන්න යන්නේ. මේ පෙබරවාරි මාසෙ තිබිලා ඉවර වෙච්ච ඕලෙවල් විභාගේ. ඒකේ සමහර උත්තර මාකින් එකක් තාම මාකින් එකක් එළියට ඇවිල්ලා නැති නිසා මාකින් එකේ උත්තරයි මම මේ සාකච්ඡා කරන උත්තරය අතර පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. අපි සාකච්ඡා කරන්න පටන් ගමු පළවෙනි ප්‍රශ්නේ. ඒකේ කියනවා ආනයනය කරනු ලබන භාණ්ඩයක මුල් වටිනාකම රුපියල් 60000කි. ඒ සඳහා 114ක තීරුබද්දක් අය කෙරේ. තීරුබදු ගෙවීමෙන් පසු භාණ්ඩයේ වටිනාකම කීයද කියලා. එතකොට මේ භාණ්ඩයේ මුල් වටිනාකම තමයි රුපියල් 60000ක් වෙන්නේ. එතකොට මේකට 114ක තීරුබද්දක් අය කරාට පස්සේ භාණ්ඩයේ මුල් වටිනාකම 114කින් වැඩි වෙනවා. එතකොට මුල් වටිනාකම 114කින් ගුණ කරොත් එහෙම අපිට භාණ්ඩයේ අලුත් වටිනාකම ගන්න පුළුවන්. 114කින් ගුණ කරන්නේ භාණ්ඩයේ මුල් වටිනාකමෙන් 100කුත් මුල් වටිනාකමෙන් 114කුත් දෙකම එකතු වෙන්න ඕනේ. එතකොට තමයි 114කින් අපි මේ භාණ්ඩයේ වටිනාකම ගුණ කරලා අලුත් වටිනාකම ගන්න. එතකොට මේක කෙටියෙන් හැදුවොත් එහෙම රුපියල් 60000 මම 114න් ගුණ කරනවා. මොකද 114කින් දැන් වටිනාකම වැඩි වුණ හින්දා. එතකොට බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. මේ අග බිංදු දෙක අග ලියලා 6 මේ 114න් ගුණ කරොත් 6 වරක් 4 24යි. ඉතුරු 2යි. 6 වරක් 1 6යි 2යි 8යි. 6 වරක් 1 6යි. භාණ්ඩයේ නව වටිනාකම රුපියල් 68400ක් කියලා අපිට උත්තරේ එනවා. ඒ වගේම අපිට මේක මෙහෙම හදාන්නේ නැතුව අපි අය කරන තීරුබද්ද වෙන මෙහෙවුවොත් ඒ කියන්නේ මම මේකෙන් මේ උත්තරේ කෙලින්ම ආවා. එහෙම නැත්නම් තව ළමයිට හදන්න පුළුවන්. රුපියල් 60000 114න් ගුණ කරලා මම හොයා ගන්නවා මේකට අය කරන තීරුබද්ද. මොකද මේ මුල් වටිනාකමෙන් 114ක තීරුබද්දක් තමයි අය කරන්නේ. බිංදු දෙකට බිංදු දෙක කැපුණාම මේ අග බිංදු දෙක ලියලා 6 වරක් 4 24න් 4යි ඉතුරු 2යි 6 වරක් 1 6යි 2යි 8යි. එතකොට මේ 8400 කියලා කියන්නේ අය කරන තීරුබද්ද. එතකොට නව වටිනාකම තමයි අපිට අහන්නේ ප්‍රශ්නේ. නව වටිනාකම එනවා මුල් වටිනාකම 60000යි ඒකට එකතු වෙන්න ඕනේ මේ අය කරපු තීරුබද්දත් ඒක 8400යි එහෙම එකතු කරපුවාමත් එනවා 68400ක් කියලා නව වටිනාකම. ඒකේ දෙවනි ගාන ගත්තොත් එහෙම දෙවනි ගානේ කියනවා ABC සමපාද ත්‍රිකෝණයකි සමද්විපාද ත්‍රිකෝණයකි මම රූපය ඇඳ ගන්නම් මුලින්. AB රූපේ දී ඇති ABC සමද්විපාද ත්‍රිකෝණයකි AB පාදය D තෙක් දිගු කර ඇත. දී ඇති තොරතුරු අසුරෙන් ACB කෝණයේ විශාලත්වය සොයන්න කියනවා. මෙන්න මේ ACB කියන මේ කෝණයේ විශාලත්වය තමයි ඕනේ. එතකොට මේකේ තියෙන මේ දත්ත වලින් මෙතන 130ක් නම් මෙතන අංශක 50ක් කියලා අපිට දාගන්න පුළුවන් බද්ධ කෝණ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල එකතු 180යිනේ. මෙතන 130යි නම් 180න් මේ 130 අඩු කරාම මෙතන 50ක් වෙනවා. ඉතින් එතන 50යි නම් මෙතනත් අංශක 50යි මේ කෝණයත්. මොකද මේ සමද්විපාද ත්‍රිකෝණේ සමාන පාද ඉදිරියෙන් තියෙන කෝණය අගෙන් සමානයි. මෙතන 50යි නම් මෙයත් 50යි. ඉතින් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ප්‍රමේය පාවිච්චි කරොත් අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ක් වෙන්න ඕනේ. මෙතන 50යි මෙතන 50යි මේ දෙක එකතුව 100යි 180 වෙන්න තව අංශක 80ක් තමයි මෙතෙන්ට අඩු. එහෙනම් ACB කෝණය අංශක 80ක් කියලා අපිට ගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා වීජීය භාගය ඇතුළත් සමීකරණයක් 4 බෙදීම x අඩු කිරීම 5 බෙදීම 2x සමානයි 1 බෙදීම 8යි කියලා තමයි දීලා තියෙන්නේ. විසඳන්න තියෙන්නේ x වල අගේ තමයි හොයන්න තියෙන්නේ. ඉතින් ඕක හදද්දී අපිට ඕනම් පුළුවන් පොදු හරයක් හදාගෙන මෙතන දෙකෙන් ගුණ කරලා මෙතනත් දෙකෙන් ගුණ කරලා පොදු හරයක් හදා ගන්නවා මේ පැත්තේ. එතකොට මෙතන දෙවරක් 4 8යි අඩු කිරීම මෙතන 5යි බෙදීම පොදු හරය 2x සමානයි 1 බෙදීම 8යි. දැන් 8න් 5ක් අඩු කරපුවාම 3 බෙදීම 2x සමානයි 1 බෙදීම 8යි. දැන් මෙතන භාග දෙකක් සමාන ලකුණ දෙපැත්තේ තියෙනවා. අපිට මේ භාග දෙකේ හරයන් නැති කරගෙන නිකන් සමීකරණයක් සරල සමීකරණයක් ගන්න නම් අපි මේක හරස් ගුණ කරනවා. එතකොට 8 මේ පැත්තට අවිල්ලා 3න් ගුණ වෙද්දී 8 වරක් 3 24යි සමානයි 2x එකෙන් ගුණ වෙද්දී 2x. මම මේ දෙපැත්තම දෙකෙන් බෙදුවොත් මේ ගුණ කිරීම දෙක අයින් කරන්න x තනි කරගන්න මම දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට මේ දෙකට මේ දෙක සුළු වෙනවා. x වල උත්තරේ එනවා 24 දෙකට බෙදුනහම. එහෙනම් x වල උත්තරේ 12ක් කියලා අපිට එනවා. මෙතන අපිට මෙහෙම පොදු හරයක් අරගෙන හදනවා වෙනුවට මේ සම්පූර්ණ ප්‍රකාශනයේ සම්පූර්ණ සමීකරණයේ පද තුනක් තියෙනවා. මේ පද තුනම මෙන්න මේ භාග තුනේ පොදු හරයෙන් මේ භාග තුනට ගන්න පුළුවන් හොඳම පොදු හරයෙන් ಗುಣ කරොත් එහෙම. ඒ කියන්නේ 8ix වලින් 8ix වලින් මේ පද
3ම ගුණ කරොත් එහෙම එතනින් අපිට මීට වඩා අඩු පියවර සංඛ්‍යාවකින් x වල උත්තරේ ගන්නත් පුළුවන්. ඉතින් කොයි ක්‍රමයකටත් ලකුණු හම් වෙනවා කොහොම හැදුවත් x වල උත්තරේ 12ක් කියලා තමයි එන්නේ. හරි අපි 4 වෙනි ගාන බලමු. ඒකේ අහනවා අංශක 30 නෙමෙයි මේ වර්ගමූල 30. වර්ගමූල 30 පළමු සන්නිකර්ෂණය සොයන්න කියලා. එතකොට ඉඟියක් දීලා තියෙනවා ඒකේ 5.4 දෙවෙනි බලය 29.16යි කියලා. එතකොට අපෙන් අහන්නේ වර්ගමූල 30 යගය වර්ගමූල 30 යගය තමයි අපෙන් අහන්නේ. අපිට ඉඟියක් දීලා තියෙනවා මේකේ 5.4 දෙවෙනි බලය. 5.4 දෙවෙනි බලය සමානයි 29.16යි කියලා. මෙන්න මේක අපිට දීලා තියෙනවා. ඉතින් අපි 5.5 දෙවෙනි බලය හොයලා බලමු. ඒක ගොඩක් දුරට 30ට වඩා වැඩි වෙයි. එතකොට අපි අවසාන උත්තරේ බලලා බලමු මේ 5.4ද 5.5ද 30 පළවෙනි සන්නිකර්ෂණය කියලා. ඉතින් 5.5 දෙවෙනි බලය ඒ කියන්නේ 5.5 ගුණ කරන්න ඕනේ 5.5. ඉතින් මේක ගුණ කරපුවාම මම මෙතන 55 55න් ගුණ කරනවා කියලා හිතලා ගුණ කරන්නම්. 5 වරක් 5 25න් 5 ඉතුරු 2යි 5 වරක් 5 25යි 2යි 27යි. ඉතින් අයෙත් 5න් මේ දෙකම ගුණ කරපුවාම ඒකම තමයි එන්නේ. එකක් මෙහෙට කරලා තමයි ලියන්න ඕනේ. පල්ලෙහාට එකතු කරොත් 5යි 7යි 5යි 12න් 2යි ඉතුරු 1යි 7යි 3යි 10න් බිඳුවයි ඉතුරු 1යි 2යි 1යි 3යි 3025යි. මේ ගුණ කරපු සංඛ්‍යා දෙකේ දශම ස්ථාන දෙකක් තියෙනවා. මේ උත්තරෙත් එතකොට දශම ස්ථාන දෙකක් තිබ්බහම දැන් මෙන්න මේ අගයන් දෙක 29.16යි 30.25යි කියන අගයන් දෙකෙන් 30ට වඩාත්ම ළඟාගේ ගත්තොත් එහෙම මෙන්න මේ 30.25 කියන එක තමයි 30ට වඩාත්ම ළඟාගේ. මොකද 29.16 ඉඳලා 0.84ක් 30 වෙන්න එකතු වෙන්න ඕනේ. 29.16ට තව 0.84ක් එකතු වෙන්න ඕනේ 30 දෙන්න. මෙන්න මේ 30.25 කියලා කියන්නේ 30ට වඩා 2.25ක් තමයි වැඩි. එතකොට වඩාත්ම ළඟ මේ දෙන්නගෙන් 30ට වඩාත්ම ළඟ එක්කෙනා තමයි 30.25. එහෙනම් වර්ගමූල 30 පළමු සන්නිකර්ෂණය අපිට ගන්න පුළුවන් 5.5ක් කියලා. පස්වෙනි ප්‍රශ්නේ කියනවා හිස් ටැංකියකට සවි කර ඇති නලයකින් ජලය ගලා එන ශීඝ්‍රතාවය මිනිත්තුවකට ලීටර් 28යිලු. එතකොට මිනිත්තුවකට ලීටර් 28ක් ජලය ගලාගෙන එනවා මෙන්න මේ හිස් ටැංකියට. ටැංකියේ ධාරිතාවය ලීටර් 112ක් නම් ටැංකිය සම්පූර්ණයෙන් පිරීමට මිනිත්තු කීයක් ගත වේද? ඉතින් මේකට සූත්‍ර පාවිච්චි කරන්නත් පුළුවන්. ගාණක් හිතලා හදන්න බැරි ළමයට නැත්තම් සාමාන්‍ය දැනීම පාවිච්චි කරලා මේකෙන් හදන්නත් පුළුවන්. අපි සූත්‍ර පාවිච්චි කරලා හැදුවොත් එහෙනම් මේක ශීඝ්‍රතාවය පරිමා ශීඝ්‍රතාවය සමානයි පරිමා වෙනස බෙදනවා. ඒකට ඒ පරිමා වෙනස සිද්ධ වෙන්න ගතවන කාල වෙනසෙන්. එතකොට මෙතනට මේ ශීඝ්‍රතාවය දීලා තියෙනවා 28යි ලීටර් මිනිත්තුවට. මිනිත්තුවකට ලීටර් 28ක ශීඝ්‍රතාවයකින් ජලය ගලාගෙන එනවා ටැංකියට. එතකොට අපිට දැන් අවශ්‍ය වෙන්නේ ලීටර් 112ක් මේ ටැංකියට පිරෙන්න ඕනේ. ටැංකියේ ධාරිතාවය ලීටර් 112යි. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ ඒක පිරෙන්න ගතවන කාලය මිනිත්තු වලින්. ඉතින් අපි මෙතන හරස් ගුණිතයක් දැම්මොත් එහෙම මෙතන ඕනම සංඛ්‍යාවක් යට එක තියෙනවනේ. මෙතන හරස් ගුණිතයක් දැම්මොත් මේ t උඩට දාලා 28 පල්ලෙහාට දැම්මොත් t සමානයි 112යි ලීටර් බෙදීම 28යි ලීටර් මිනිත්තුවට කියලා. මෙතන ලීටර්ට ලීටර් සුළු වෙනවා. එතකොට 28 ඒවා හරියටම 4ක් තියෙනවා 112ට. එතකොට මේ මිනිත්තුවට කියන එක උඩට එනකොට මිනිත්තු වෙනවා. එහෙනම් ගතවන කාලය මිනිත්තු 4ක් කියලා අපිට එනවා. ඇත්තටම ඉතින් ලීටර් 28ක් මිනිත්තුවකට පිරෙනවා නම් ලීටර් 112ක් පිරෙන්න ගතවන කාලය අපිට හොයන්න පුළුවන් 112 ඇතුලේ 28 කෑලි කීයක් තියෙනවද? 28 කෑලි 4යි තියෙන්නේ. එහෙනම් මිනිත්තු 4ක් ගත වෙනවා. 28 කෑලි 4ක් පිරුණාම ලීටර් 112 පිරෙන්නේ. මිනිත්තු 4කින් 28 කෑලි 4ක් පිරෙනවා. හරි. එතකොට පස්වෙනි ප්‍රශ්නෙට එන්නේ උත්තරේ මිනිත්තු 4ක් කියලා. හයවෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒක ජ්‍යාමිතීය ප්‍රශ්නයක්. හරි. මේ ගානේ අපිට දීලා තිනවා දී ඇති රූපයේ ABCD යනු O කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටි ලක්ෂ 4කි. දී ඇති තොරතුරු ඇසුරෙන් ADC කෝණයේ විශාලත්වය සොයන්න කියනවා. මේ ADC කෝණයේ විශාලත්වය තමයි අහන්නේ. ඉතින් අපිට පුළුවන් මෙතනදී ජ්‍යාමිතික ප්‍රමේයක් පාවිච්චි කරන්න වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයෙන් භාගයක් ඉතුරු වෘත්ත ඛණ්ඩය මත ආපාතනය කරයි. නැත්නම් ඉතුරු වෘත්ත ඡාපය මත ආපාතනය කරයි. දැන් මෙන්න මේ AC කියන ලක්ෂ දෙකකින් කේන්ද්‍රය මත හදනවා අංශක 110ක්. මම නිකන් තව රූපයක් ඇඳගත්තොත් මොකක් හරි ලක්ෂ දෙකකින්
චාපයක දෙකලවරකින් ඇත්තටම ලක්ෂ දෙකකින් වෘත්තය මත ලක්ෂ දෙකකින් කියනකොට වඩා එක කියන එක නිවැරදි. චාපයක දෙකලවරින් කේන්ද්‍රය මත හදන කෝණයෙන් භාගයක් තමයි ඉතුරු වෘත්ත චාපය මත ආපාතනය කරන්නේ. මෙන්න මෙතන හදනවා නම් කිසියම් කෝණයක් ඒකෙන් භාගයක් තමයි මෙන්න මෙතන ආපාතනය කරන්නේ. ඉතින් මෙන්න මේ මෙතන හදන කෝණය 110යි. ඒකෙන් භාගයක් තමයි මෙන්න මෙතන ආපාතනය කරන්නේ. ඒ කියන්නේ අංශක 55ක්. 110න් භාගයක් කියන්නේ අංශක 55ක්. ඊට අමතරව අපි දන්නවා වෘත්ත චතුරස්‍රවල. වෘත්ත චතුරස්‍ර කියලා කියන්නේ ශීර්ෂ හතරම වෘත්තය මත තියෙන චතුරස්‍ර. එතකොට මේ වෘත්ත චතුරස්‍රවල තියෙන ප්‍රමේයයක් වෘත්ත චතුරස්‍රවල සම්මුඛ කෝණ පරිපූරකයි. ඒ කියන්නේ සම්මුඛ කෝණ යුගලයක් ගත්තොත් මෙන්න මේ වගේ මූණෙන් මූණ බලාගෙන ඉන්න කෝණ යුගලයක් ගත්තොත් ඒවා පරිපූරකයි. ඒවා දෙකේ එකතුව අංශක 180යි. එහෙනම් අංශක 180න් මෙන්න මේ 55 අඩු කරපුවාම මෙතනගේ අපිට එනවා අංශක 125ක් කියලා. 125යි 55යිනේ අංශක 180ක් වෙන්නේ. එහෙනම් මේ ADC කෝණය අපිට එනවා අංශක 125ක් කියලා. 7 වෙනි ප්‍රශ්නේ. හරි අපිට මෙතන ජාල රේඛයක් දීලා තියෙනවා අසම්පූර්ණ ජාල රේඛයක්. මේකට අදාළ සංඛ්‍යාත බහුවර්ෂය තමයි ඇඳලා පෙන්නන්නේ. කියන්නේ ඉතුරු ටික සම්පූර්ණ කරන්නයි කියන්නේ. එතකොට මේ අපි සංඛ්‍යාත බහුවර්ෂය සම්පූර්ණ කරනකොට කරන්නේ මේ ජාල රේඛ ඇඳලා තියෙන එක එක ප්‍රාන්තරයට අදාළවනේ. මෙන්න මේ ප්‍රාන්තරවල මධ්‍ය අගයන් ලකුණු කරගන්නවා. දැන් මේ අගයන් ලකුණු කරලා තමයි ඇඳලා තියෙන්නේ. අපි මෙන්න මේ ජාල රේඛ කොටස් වලට අදාළ මධ්‍ය අගයන් ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඒවා එකින් එක යා කරන්නයි තියෙන්නේ. එතකොට මේ අවසාන කොටසේ මෙන්න මේ අවසාන රේඛාවේ හරි මැදින් තමයි මේ රේඛාව පල්ලෙහාට යවන්න ඕනේ. එතකොට මෙතනින් මම පල්ලෙහාට ගන්නවා මේක. මෙතනින් මේකට යා කරනවා. මෙහෙම යා කරලා මෙන්න මෙහෙම අපිට සංඛ්‍යාත බහුවර්ෂය සම්පූර්ණ කරන්න පුළුවන්. මෙතන මේ අවසාන කොටසේ හරි මැදින් තමයි සංඛ්‍යාත බහුවර්ෂය ඒ රේඛාව කපාගෙන යන්න ඕනේ. ඊළඟට 8 වෙනි ගාන ගත්තොත් 8 වෙනි ගානේ තියෙන්නේ කුඩාම් පොදු ගුණාකාරය හොයන්න කියලා. කුඩාම් පොදු ගුණාකාරය හොයන්න දීලා තියෙනවා වීජ්‍ය ප්‍රකාශන තුනක්. වීජ්‍ය පද තුනක් 3x 6xy 4x වර්ග y. දැන් මේ තියෙන සංඛ්‍යාවලින් කුඩාම් පොදු ගුණාකාරය අපිට කෙටියෙන් හොයන්න පුළුවන්. මෙන්න මේ සංඛ්‍යා තුනට 3 6 4 කියන සංඛ්‍යා තුනම භාගයක හරය තිබ්බොත් අපි ගන්න පොදු හරය මොකද්ද? 3 6 4 කියන සංඛ්‍යා තුන භාගවල හරයන්ගේ තිබ්බොත් අපි ගන්න පොදු හරය මොකක්ද? භාගවල හරයන්ගේ තිබ්බොත් අපි ගන්නේ 12. කුඩාම පොදු හරය 12 අපිට ගන්න පුළුවන්. මොකද මෙයා 4න් ගුණ කරොත් 12 වෙනවා. මෙයා 2න් ගුණ කරොත් 12 වෙනවා. මෙයා 3න් ගුණ කරොත් 12 වෙනවා. ගන්න පුළුවන් කුඩාම පොදු හරය 12. අන්න ඒක කුඩාම පොදු ගුණාකාරයේ සංඛ්‍යාව විදියට එනවා. ඊළඟට අපි බලනවා මේකේ තියෙන x පද වලින් වැඩිම x බලය. මෙතන x පළවෙනි බලය, මෙතනත් x වල පළවෙනි බලය, මෙතන x වල දෙවෙනි බලය. එහෙනම් x වල දෙවෙනි බලය එනවා කුඩාම පොදු ගුණාකාරයට. y බල ගත්තාම මෙතන y බලයක් නැහැ. මෙතන y වල පළවෙනි බලය, මෙතනත් y වල පළවෙනි බලය. එතකොට මේ වීජ්‍ය පද තුනේම තියෙන y බල ගත්තාම වැඩිම බලයකට තියෙන y වල පළවෙනි බලය. එහෙනම් මේ උත්තරේටත් y වල පළවෙනි බලය තමයි එන්නේ 12යි x වර්ග y තමයි මෙයාලගේ කුඩාම පොදු ගුණාකාරය වෙන්නේ. අපි 9 වෙනි ප්‍රශ්නේ බලමු. මේකේ කියනවා රූපේ දී ඇති වෘත්තයේ BD විස්කම්භය ඊතෙක් දිගු කර ඇත. මේ BD කියලා කියන්නේ විස්කම්භයක්. ඒක දික් කරලා තියෙනවා E වෙනකන්. දී ඇති තොරතුරු ඇසුරෙන් CDE කෝණයේ විශාලත්වය සොයන්න කියනවා. CDE කෝණය. CDE කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. මේකේ විශාලත්වය තමයි අහන්නේ. ඉතින් අර විස්කම්භයක් කියන වචනේ කියනවනේ මේ BD කියන එක විස්කම්භයක් නුනේ. අපි දන්නවා විස්කම්භයේ දෙකලවරින් අර්ධ වෘත්තය මත හදන්නේ අංශක 90ක කෝණයක්. ඒතකොට මේ කෝණය අංශක 90ක් වෙනවා. ඊට අමතරව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ වලින් මෙන්න මේ CD AB කියන මෙන්න මේ වෘත්ත ඛණ්ඩය. මේ වෘත්ත ඛණ්ඩයේ මෙන්න මේ දෙකලවරින් CD කියන දෙකලවරින් මෙතන හදන කෝණය අංශක 50ක් නම් ඒ දෙකලවරින්ම මෙතන හදන කෝණයත් අංශක 50ක් වෙනවා. එතකොට මෙතන අංශක 50යි මේ කෝණය අංශක 90යි. මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ප්‍රමේය පාවිච්චි කරොත් මේකේ අගය අපිට හොයාගන්න පුළුවන්. 90යි 50යි 140යි. එහෙනම් මේ අගය අංශක 40ක් වෙනවා. ඉතින් එතන අංශක 40යි නම් මෙයා අංශක 140ක් වෙනවා. ඒකට හේතුව මෙන්න මේ සරල කෝණයක් තියෙන්නේ. සරල රේඛාවක් මත තියෙන මේ සරල කෝණය බද්ධ කෝණ දෙකකට බෙදිලා තියෙනවා. එතකොට මෙයා 40ක් නම් මෙයා අංශක 140ක් වෙනවා. CDE කියන කෝණය අංශක 140යි. 10 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒකේ කියනවා LG 243 ලඝු 10 පාදයට 243 සමානයිලු 2.3යි 8යි 5යි 6ට. මෙහෙමනම් අපෙන් අහනවා
10.3.8.5 අගේ 10.3.8.5 අගේ අහනවා. ඉතින් අපිට මෙන්න මේ වගේ එකක් දුන්නාම අපි මේක ලඝු පාවිච්චි කරලා දීලා තියෙන්නේ. ඒක අපි දර්ශක විදියට ලියාගමු දර්ශක ආකාරයෙන්. මේ තියෙන්නේ ලඝු 10 පාදයට 243 ලඝු ගණකය කියන එකනේ මේ තියෙන්නේ. මේක දර්ශක ආකාරයට හරවද්දි මොකද වෙන්නේ? මේ පාදය වෙනස් වෙන්නේ නැහැ. පාදයේ 10ම තමයි මේ තියෙන සංඛ්‍යා දෙකේ තැන් දෙක මාරු වෙනවා. 2 දශම ගාන එනවා මේ 10 බලයක් විදියට 3.8.5.6 සමානයි මෙයා යනවා එහා පැත්තට 243 කියලා. එතකොට 10 2.3.8.5.6 කියන බලය තමයි සමාන වෙන්නේ 243ට. දැන් අපිට ඕනේ මෙතන බිංදුවයි දශම කරගන්න. ඒ කියන්නේ මේ දෙවෙනි බලයක් අයින් කරන්න ඕනේ. ඉතින් එහෙම කරන්න පුළුවන් අපි 10 දෙවෙනි බලයෙන් බෙදුවනම්. මොකද ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ බෙදීමේදී බල දෙකක් බෙදීමේදී ඒ වගේ පාද සමානයි නම් දර්ශක අඩු වෙනවා. බල දෙකක් බෙදනකොට ඒ වගේ පාද සමානයිනේ මේ බල දෙකේම පාදේ 10යි. පාද සමානයි නම් මේකෙන් මේක අඩු වෙනවා. එතකොට මේ 2.3.8.5න් දෙකක් අඩු වෙද්දී මේ දෙකෙන් මේ දෙක අඩු වෙලා 0.3.8.5 වෙනවා. හැබැයි අපි මේ පැත්ත 10 දෙවෙනි බලයෙන් බෙදනවා නම් මේ පැත්තත් 10 දෙවෙනි බලයෙන් ඒ කියන්නේ 100න් බෙදන්න ඕනේ. එතකොට මෙතන එනවා 10.0.3.8.5 සමානයි බිංදු දෙක කපලා මෙතන දශම ස්ථාන දෙකක් තිබ්බහම 2.43 කියලා අපිට අවශ්‍ය උත්තරේ එනවා. එතකොට 10.0.3.8.5 උත්තරේ 2.43. 11 වෙනි ගාන ආපහු ජ්‍යාමිතිය ගානක්. හරි අපිට මේකේ කියනවා දී ඇති රූපේ ABDE හා ABFC ඊළඟට ABFC කියන්නේ සමාන්තර ආශ්‍ර දෙකක්ලු. ඊට පස්සේ කියනවා තවද EDCF එකම සරල රේඛාවක් මත තියෙනවලු BCF ත්‍රිකෝණේ. BCF කියන මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලයට සමාන වෙන තවත් ත්‍රිකෝණ තුනක් නම් කරන්න කියනවා. ඉතින් මෙන්න මේක සමාන්තරාශ්‍රයක් ඉඳලා ABFC කියන සමාන්තරාශ්‍රයක් ඉඳලා මේ සමාන්තරාශ්‍රයේ විකර්ණයක් තමයි BC. එතකොට මේ විකර්ණයක් මගින් අපි දන්නවා සමාන්තරාශ්‍රයක වර්ගඵලය දෙකට බෙදෙනවා. එතකොට මෙන්න මේ ABFC කියන සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මේ විකර්ණයෙන් දෙකට බෙදෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වර්ගඵල දෙක ABC වර්ගඵලයයි BFC කියන වර්ගඵලයයි සමානයි. එතකොට BFC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන එක ත්‍රිකෝණයක් තමයි ABC ත්‍රිකෝණය. ඊට පස්සේ අපි දන්නවා එකම දැන් මේවා සමාන්තරාශ්‍රනේ. මේවා සමාන්තරාශ්‍ර. ඒ කියන්නේ මෙන්න මේ පාද එකිනෙකට සමාන්තරයි. එතකොට අපි දන්නවා ඊට අමතරව ප්‍රමේයයක් එකම සමාන්තර රේඛා දෙක අතර එකම ආධාරකයේ සහිතව තියෙන ත්‍රිකෝණවල වර්ගඵල එකිනෙකට සමානයි. එකම සමාන්තර රේඛා දෙක අතර එකම ආධාරකයේ තියාගෙන ඉන්න ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. ඉතින් මෙන්න මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලයයි ABD ත්‍රිකෝණයේ වර්ගඵලයයි එහෙනම් සමාන වෙන්න ඕනේ. මොකද මේ දෙකටම එකම AB ආධාරකයේ තියෙනවා එකම සමාන්තර රේඛා යුගල අතර තමයි දෙන්න ඉන්නේ. එහෙනම් ABD වර්ගඵලයත් සමානයි. ABD ත්‍රිකෝණයේ වර්ගඵලයත් මෙයාගේ වර්ගඵලයට සමානයි. මොකද මෙයයි සමානයි. ඒ වගේම එයයි මෙන්න මේ ABD ත්‍රිකෝණයයි සමානයි. ඉතින් A ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා ඒ සමාන්තරාශ්‍රයේ විකර්ණය මගින් හැදෙන අනෙක් ත්‍රිකෝණයේ වර්ගඵලයට මෙන්න මේකට ADE ත්‍රිකෝණයේ වර්ගඵලයට. ඉතින් මේ තියෙන්නේ BFC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන අනෙක් ත්‍රිකෝණ තුන. සමතල බිමක පිහිටි 12 වෙනි ප්‍රශ්නේ සමතල බිමක පිහිටි A නම් ලක්ෂයක සිටින අණුලා එම බිමෙහි පිහිටි BC නම් සිරස් ගොඩනැගිල්ලක මේ AB තිරස් පොළවේ තියෙන BC නම් සිරස් ගොඩනැගිල්ලක C නම් ලක්ෂයේ සිටින කමල්ව දකින්නේ අංශක 50ක ආරෝහණ කෝණයකින්. එහෙනම් මෙන්න මේ අණුලා මෙන්න මේ C වල ඉන්න කමල්ව දකින්නේ අංශක 50ක අවරෝහණ කෝණයකින් ආරෝහණ කෝණයකින්. එතකොට අණුලා කියන එක්කෙනා අපි ලක්ෂයක් කියලා හිතුවොත් එයාගේ S මට්ටම තමයි මේ AB රේඛාව. කියන්නේ තිරස් පොළව. S මට්ටමේ ඉඳලානේ අපි මේ ආරෝහණ අවරෝහණ කෝණමයි ඉන්නේ. එතකොට මේ උඩට තියෙන කෝණය අර කමල්ව පෙනෙන කෝණය අංශක 50ක් වෙනවා. හරි. ඊට පස්සේ ආරෝහණ කෝණය අපි ලකුණු කරගත්තා වොන් ඒ අනුව නිවැරදි ප්‍රකාශය තෝරා යටින් ඉරක් අනින්න කියනවා. tan 50. දැන් අපි මේ කෝණයේ ඉඳලා tan අගේ cos අගේ sin අගේ ලියලා තියෙන්නේ. එතකොට අපි මේ කෝණයේ ඉඳලා බලමු මේ එක එක පාදයේ මොකද්ද අයිති වෙන්නේ කියලා. මේ කෝණයට සම්මුඛ පාදය තමයි මෙයා. මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන මෙන්න මෙයා කර්ණය. මේ තියෙන කර්ණය මේ සම්මුඛ පාදේ. එහෙනම් මේ AB තමයි බද්ධ පාදේ. ඉතින් අපි මේකට
cos theta ලියුවොත් එහෙම බද්ධ පාදයේ කර්ණයෙන් බෙදන්න ඕනේ. cos theta cos අංශක 50 සමානයි AB බෙදීම AC කියලා එන්න ඕනේ. එතකොට ඒක වැරදි දෙවණියට දීලා තියෙන ප්‍රකාශනය. tan ලිව්වොත් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. ඒ කියන්නේ BC බෙදන්න ඕනේ AB වලින්. සම්මුඛ පාදයේ BC ඒක බෙදන්න ඕනේ AB වලින්. එතකොට ඒකත් ලියලා තියෙන්නේ අනිත් පැත්තට AB බෙදීම BC කියලා. එතකොට ඒකත් වැරදි. එතකොට sin 50ට ලිව්වොත් sin අංශක 50ට ලිව්වොත් එහෙම සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ BC කර්ණය AC. BC බෙදීම AC. එහෙනම් මෙන්න මේක තමයි හරි උත්තරේ. තුන්වෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ. හරි අපි 13 වෙනි ගාන බලමු. මේකේ කියනවා 2x වර්ගය ධන 5x ඍණ 3 ප්‍රකාශනයේ x සාධකයක් x ධන 3ලු අනෙක් සාධකයේ සොයන්න කියනවා. එතකොට මේක අපිට ක්‍රම කීපයකට හදන්න පුළුවන්. මම මේ පළවෙනි ක්‍රමයේ සරල ක්‍රමයෙන් හදනවා. මෙන්න මේ වර්ගජ ප්‍රකාශනයේ ගොඩක් ළමයි සාධක වෙන් කරන විදිය. ඒක හොඳයි ක්‍රමේ නරක අවුලක් නැහැ. මේ වර්ගපදයේ සංඛ්‍යාවෙන් ගුණ කරලා පැත්තකට ගන්නවා ධනයි ඍණයි ඍණයි 3 දෙවරක් 3 6යි x දෙවනි බලය. මෙතන ලියා ගන්න ඕනේ සංඛ්‍යා දෙකක්. ඒ සංඛ්‍යා දෙක ගුණ කරාම 6 එන්න ඕනේ. එකතු හරි අඩු හරි කරාම ධන 5 එන්න ඕනේ. ඉතින් එක් වරක් 6 පාවිච්චි කරන්න පුළුවන්, තුන් වරක් 2 පාවිච්චි කරන්න පුළුවන්. අපි තුන් වරක් 2 පාවිච්චි කරලා බලමු. දෙන්නට x වර්ගය දෙන්නට බෙදලා දෙනවා. දැන් ලකුණු දාද්දි ධන 5 හැදෙන්න නම් මෙයත් ධන වෙන්න ඕනේ. එතකොට තමයි ධන 5 හැදෙන්නේ. හැබැයි ධන 3යි ධන 2යි ගුණ කරද්දි ධනයි ඍණ වෙන්නේ නැහැ. ධනයි ඍණ. එහෙනම් මේකට අපිට පාවිච්චි කරන්න විදියක් නැහැ මේ දෙක. මොකද මේ දෙන්න ගුණ වෙලා මෙයාව හැදෙන්න ඕනේ ලකුණුත් එක්කම. එතකොට එහෙනම් මේක නෙමෙයි මේකට පාවිච්චි කරන්න වෙන්නේ අපිට 6 වරක් 1 කියන එක. 6 වරක් 1 6යි. 6න් එකක් අඩු කරාම 5යි. ඉතින් x වර්ගය දෙන්නට බෙදලා දීලා මෙයාට ධන දීලා මෙයාට ඍණ දුන්නොත් ධන ඍණ එකට ධන එකක් කැපිලා ධන 5ක් කියන එක හැදෙනවා මෙතනදී. ධන 5 දෙන්නත් ඕනේ ගුණ කරාම ඍණ 6 දෙන්නත් ඕනේ. ඍණ එකට ධන එකක් කැපුණාම ධන 5 හැදෙනවා. ධනයි ඍණයි ගුණ වුණාම ඍණයි 6 වරක් 1 6ත් හැදෙනවා. එහෙනම් දැන් මේ මැද පදේ අයින් කරලා ඒ වෙනුවට දාගන්නවා මේ පද දෙක. ධන 6ix ඍණ 1ix ඍණ 3. මැද්දෙන් දෙකට වෙන් කරලා සාධක වලට වෙන් කරොත් දෙන්නම 2ix වලින් බෙදෙනවා. එහෙනම් 2ix දෙන්නටම පොදුයි කියලා ගත්තොත් මෙතනින් 2ix එළියට ගන්නකොට x වර්ගයෙන් 1x එකක් එළියට ගියා. තව x එකක් ඉතුරුයි. මේ දෙක එළියට ගත්තනේ. හරි. එතකොට මේ ධන ලකුණ තියලා 6 දෙකෙන් බෙදෙද්දි 3යි x එළියට ගත්තා ආය නැහැ. මේ දෙන්නටම ඍණ 1 පොදුයි. ඍණ 1කින් දෙන්නම බෙදෙනවා. ඍණ 1 එළියට ගත්තාම x ඉතුරු වෙනවා. මෙතන ඍණ 1 ගත්තාම ධන 3 ඉතුරු වෙනවා. 3 වරක් 1නේ 3 කියන්නේ. එතකොට ඍණ 1ක් එළියට ගත්තාම ධන 3ක් ඉතුරු වෙනවා. දැන් මේ ලියපු ලොකු පද දෙකටම x ධන 3 පොදුයි. එතකොට මේ ඍණ ලකුණෙන් එන් වෙලා තියෙන ලොකු පද දෙකටම x ධන 3 පොදු හින්දා මම x ධන 3 පොදුයි කියලා එළියට ගන්නවා. මෙතනින් x ධන 3 එළියට ගත්තාම 2ix ඉතුරු වෙනවා. මෙතනින් x ධන 3 ගත්තාම ඍණ 1 ඉතුරු වෙනවා. දැන් එක සාධකයක් තමාලු මේ x ධන 3. අනෙක් සාධකේ නම් 2ix ඍණ 1. 2ix ඍණ 1 තමයි ඉතුරු සාධකේ වෙන්නේ. ඉතින් ඔය ගාන ඔහොම හදන්නත් පුළුවන්. තව ළමයට ඔක හිතලා හදන්නත් පුළුවන් මේ විදියට. මේ දෙන්න ගුණ වුණාම මෙයා හැදෙන්න එපයි. එහෙනම් මෙයාව මේ x ධන 3ෙන් බෙදුනහම මෙයා විදියට උත්තරේ එන්න ඕනේ. ඉතින් අපි නිකමට බලමු මෙහෙම. 2x වර්ගය ධන 5x ඍණ 3 කියන මේ ප්‍රකාශනය මම බෙදනවා x ධන 3ෙන්. මොකද එයා එක සාධකයක් හින්දා. x ධන 3ෙන් බෙදද්දී වරහන අවශ්‍ය නැහැ. x ධන 3ෙන් බෙදද්දී අපි බලනවා 2x වර්ගයට x ඒවා කීයක් තියෙනවද කියලා. 2x අවශ්‍යයි. 2x කියන එක x වලින් ගුණ වෙද්දී 2x වර්ගය හැදෙනවා. 2x ධන 3ෙන් ගුණ වෙද්දී දෙවරක් 3 6යි x වෙනවා. දැන් මේක අඩු කරනකොට 2x වර්ගෙන් 2x වර්ගය අඩු වෙද්දී ආයේ 2x වර්ගයේ පද නැහැ. 5x ගෙන් 6x අඩු වෙද්දී 5න් 6ක් අඩු වෙනකොට ඍණ 1යි ධන 5ට ඍණ 5ක් ගිහලා ඍණ 1ix මේ ඍණ 3 මේ විදිහටම පල්ලෙහාට එනවා. දැන් මෙතන ඍණ 1ix කියන්නේ ඍණ x මේ දෙන්නගෙන්ම ඍණ එකක් මම පොදුයි කියලා එළියට ගත්තොත් මේ තියෙන්නේ ඍණ එකක් එළියට ගත්තොත් පොදුයි කියලා ඔය තියෙන්නේ x ධන 3. ඍණ x ඍණ 3 ආපහු හැදෙනවා. එතකොට මේ ඍණ x ඍණ 3 නැත්තම් මේ ඍණ එකක් එළියේ තියෙනකොට මෙන්න මේ සම්පූර්ණ පදයට x ධන 3 ඒවා තියෙනවා ඍණ එකක්. ඍණ 1 මෙයාගෙන් ගුණ වුණාම මේක හැදෙන්නේ. එතකොට එතෙන්ට තියෙනවා ඍණ එකක්. ඍණ 1 x ධන 3ෙන් ගුණ වුණාම ඍණ 1යි x ධන 3. ඉතින් මේකෙන් මේක අඩු කරපුවාම ඍණ 1යි x ධන 3 ඍණ 1යි x ධන 3 අඩු කරපුවාම උත්තර එනවා බිඳුවක් කියලා. ඉතින් මෙන්න මේ 2ix වර්ගය ධන 5ix ඍණ 3 කියන එක x ධන 3ෙන් බෙදුවාම අපිට එනවා ලබ්ධියෙන් උත්තරේ 2ix ඍණ 1යි කියලා. එහෙනම් අනෙක් සාධකය තමයි 2ix ඍණ 1. ওই ක්‍රම දෙකෙන් ගොඩක් දුරට මේකෙන් තමයි ගොඩක් ළමයි හදන්නේ. මේ ක්‍රමේ නිවැරදි ක්‍රමයක් මේකෙනුත් හදන්න පුළුවන් අපිට.
14 වෙනි ගානේ කියනවා මුහුණත් 1 සිට 6 තෙක් අංකණය කර ඇති නොනැඹුරු ඝනකාකාර ධාතු කැට දෙකක් උඩ දැමීමේදී උඩු අතට පෙරළෙන මුහුණත් දෙකේ ඇති අංකවල එකතුව 4 වීමේ සම්භාවිතාව සොයන්න කියනවා. ඉතින් මේ වගේ ගානකදී ගොඩක් හොඳයි කටු වැඩ කොලයක පොඩි කොටු දලක් ඇඳගත්තා නම් මේ ප්‍රශ්නෙට අදාළව කොටු දලක් ඇඳගත්තා නම් මේක ගොඩක් ක්ලේසි වෙනවා ප්‍රශ්නේ. එතකොට ධාතු කැට දෙකක් තියෙනවා. මම මේක එක කියලා ගන්නම්. මේක දෙවෙනි ධාතු කැටේ. එතකොට මෙතන තියෙනවා අංක 6ක් පළවෙනි ධාතු කැටේ. දෙවෙනි ධාතු කැටේ තියෙනවා අංක 6ක්. එතකොට මේවා කොටු දල ඇඳගත්තොත් මේ විදියට දලව ඇඳගත්තා නම් ඇති කටුවට කටු වැඩ කොලේ මේක කරන්න ඕනේ. එතකොට මේ ඕනම දෙයක් වෙන්න පුළුවන් මේකේ හැම තැනකම කතිරෙනවා මේ කොටු දලේ හැම තැනකම කතිරෙනවා අපි කතුරේ ලකුණු කරන්න අවශ්‍ය නැහැ මේකෙදී අපි කටු වැඩ කොලේනේ මේක කරන්නේ. එතකොට මේ ධාතු කැටේ ඕනම අගයක් එක්කන් අර අනිත් ධාතු කැටේ ඕනම අගයක් එන්න පුළුවන් හින්දා ওই කොටු දලේ හැම කතිරයක්ම පාට වෙනවා. හැම තැනකම කතිරෙනවා. එතකොට මේකේ අහන්නේ මේ ධාතු කැට දෙකේ උඩු අතට වැටෙන අගයන් දෙකේ එකතුව 4 වෙන එක. එතකොට පළවෙනි ධාතු කැටේ 1 වැටිලා දෙවෙනි ධාතු කැටේ 3 වැටුනොත් අන්න 4 වෙනවා. මම ඒවට විතරක් කතිර දාගන්නම් දැන්. පළවෙනි එකේ 2 වෙලා දෙවෙනි එකේ 2 ආවොත් ඒත් 4යි. පළවෙනි එකේ 3 වෙලා දෙවෙනි එකේ 3 ආවොත් ඒත් 4යි. දෙවෙනි එකේ 1 ආවොත් ඒත් 4යි. 3යි 1යි 4යි. එතකොට මේ අවස්ථා තුනේදී විතරමයි ධාතු කැට දෙකේ උඩු අතට වැටෙන අගයන් දෙකේ එකතුව 4 වෙන්නේ. ඔන්න ඔය අවස්ථා තුනේ විතරයි. එතකොට මේ ධාතු කැටේ ඔක්කොම කතිර ගත්තොත් එහෙම මේ පැත්තට තියෙනවා 6ක් මේ පැත්තට තියෙනවා 6ක් 6 වරක් 6 36යි. කතිර 36ක් එන්න පුළුවන්. අපිට අවශ්‍ය සිද්ධිය සිද්ධ වෙන්නේ මෙන්න මේ අවස්ථා තුනේදී විතරයි. ඉතින් සම්භාවිතාව 36න් 3යි. එහෙම නැත්නම් මේක සරල කරොත් 12න් 1යි. 3ෙන් බෙදනවනේ දෙන්නම 3ට 3 ඒවා 1යි 36ට 3 ඒවා 12යි. එතකොට 36න් 3 තිබ්බත් 12න් 1 තිබ්බත් උත්තරේ නිවැරදි. 15 වෙනි ගාන ජ්‍යාමිතිය ගානක්. හරි 15 වෙනි ගානේ මේක තමයි රූපේ. ඒකේ කියනවා දී ඇති රූපයේ ABCD යනු O කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටි ලක්ෂ 4කි. තවද AD විස්කම්භයක් වන අතර මේ AD කියන්නේ විස්කම්භයක්ලු. මෙන්න මේ OX මගින් OX කියලා කියන්නේ මෙන්න මේ රේඛාව. මෙතන X තියෙනවා. OX මගින් AB ජාය සමච්ඡේදනය වෙනවලු. ඒ කියන්නේ මෙන්න මේ AB ජාය සමාන කෑලි දෙකකට බෙදෙනවා. ඉතින් අපි දන්නවා කේන්ද්‍රයේ ඉඳලා ජායක හරිමැද ලක්ෂයට මේ x කියන්නේ හරිමැද ලක්ෂයනේ මෙයා සමානව දෙකට බෙදෙනවනේ. ජායක හරිමැද ලක්ෂයට අඳින රේඛාව ජායට ලම්බකයි. එහෙනම් මේ කෝණය අපිට අංශක 90ක් කියලාත් දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දී ඇති තොරතුරු අතුරෙන් DCE කෝණය අගේ. DCE කෝණය කියලා කියන්නේ මෙන්න මේ කෝණය. අපිට පේනවා මේක වෘත්ත චතුරස්‍රයක් කියලා. ඉතින් වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේයන් පාවිච්චි කරන්න පුළුවන්. මේ ශීර්ෂ හතරම වෘත්තය මත තමයි ඉන්නේ. ඉතින් අපිට ඒකෙන් ලේසියෙන් හදන්න පුළුවන්. මෙතන අංශක 90යි, මෙතන අංශක 30යි කියන්නේ 90යි 30යි 120යි. එහෙනම් 180 වෙන්න මෙන්න මේ කෝණය අංශක 60ක් වෙන්න ඕනේ. එතකොට මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙනවා. ඊටකොට මෙන්න මේ වෘත්ත චතුරස්‍රයේ මෙන්න මේ කෝණයයි මේ කෝණයයි කියන්නේ එකිනෙකට සම්මුඛ කෝණ. වෘත්ත චතුරස්‍රවල සම්මුඛ කෝණ පරිපූරකයි. සම්මුඛ කෝණ යුගල් දෙකේ එකතුව අංශක 180යි. එහෙනම් මෙයා 60ක් නම් මෙයා අංශක 120ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙයා අංශක 60ක් වෙන්න ඕනේ. මොකද මෙයා 120ක් නම් මෙයා බද්ධ කෝණය මෙයාගේ එතකොට ඒ දෙන්නගේ එකතුව 180ක් වෙන්න මෙයා 120ක් නම් මෙයා අංශක 60ක් වෙන්න ඕනේ. එහෙනම් DCE කෝණයගේ අපිට එනවා අංශක 60ක් කියලා. අපි 16 වෙනි ප්‍රශ්නේ බලමු. ඒකේ කියනවා ඍජු වෘත්ත සිලින්ඩරයක උස එහි පතුලේ අරයමෙන් දෙගුණයක් වන අතර එහි පරිමාව ඝන සෙන්ටිමීටර් 2156ක්ලු. ඊට පස්සේ කියනවා මෙම සිලින්ඩරයේ පතුලේ අරය සොයන්න කියනවා. පතුලේ අරය සහ උස h වූ සිලින්ඩරයක ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව 5r වර්ගයේ h වේ කියලා දීලා තියෙනවා. එතකොට සූත්‍රය තමයි දීලා තියෙන්නේ ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව හොයන්න. එතකොට දැන් මේ 16 වෙනි ගාන ගත්තොත් මම ඇන්දොත් එහෙම නිකන් දල රූපයක් මෙන්න මේ සිලින්ඩරයේ අරය r නම් උස ඒ වගේ දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ 2r වෙනවා උස. ඊට පස්සේ කියනවා මේකේ පරිමාව 2156යි ඝන සෙන්ටිමීටර්ලු. ඉතින් අපි මෙතන ලිව්වොත් එහෙම පරිමාවට සමීකරණයක් පරිමාව සමානයි 5r වර්ගයේ h පරිමාව අපි දන්නවා 2156යි 5 වලගේ 22 බෙදීම 7යි r වෙනුවට දානවා අරය r වර්ගය ගුණ කිරීම h වෙනුවට දාන්නේ 2යි r යාගේ උස 2යි r. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන පොඩ්ඩක් සුළු කරගන්න 2156
සමානයි 22 44යි බෙදීම 7 ගුණ කිරීම r දෙවෙනි බලය r වලින් ගුණ කරද්දී r ඝණය වෙනවා. දැන් මේ r තනි කරගන්න මේ හරස් ගුණිතයක් දාන්න පුළුවන්. බෙදලා තියෙන 7 මෙහෙට එනවා. මේ උඩ තියෙන 44 පල්ලෙහාට එනවා. r ඝණය සමානයි 2156 ගුණ කිරීම 7 බෙදීම 44. අපි මේ ඔක්කොම පද 44න් බෙදන්නත් පුළුවන් මෙතන. 44න් බෙදුම් මෙන්න මේ 2156. 2156 බෙදුවොත් එහෙම 44න් දෙකට නෑ 44 ඒවා 21කටත් නෑ 215ට 44 ඒවා ඇති ආසන්නව 7ක් වගේ 4ක් වගේ. එතකොට 4 වරක් 4 16න් 6යි ඉතුරු 1යි 4 වරක් 4 16යි 1යි 17යි. එතකොට මෙතන මේ පැත්තෙන් ගත්තාම 15න් 6ක් අඩු කරාම 9යි මෙතන නෑ දැන් බිඳුවයි මෙහෙන් ගත්තාම 10න් 7ක් අඩු කරපුවාම 3යි. මේ 6ත් පල්ලෙහාට ගත්තාම 396ට 44 ඒවා 44 ඒවා 40 ඒවා දැත්ති 36ට 9ක් වගේ අපි 9ක් දාලා බලමු. 9 වරක් 4 36න් 6යි ඉතුරු 3යි. 9 වරක් 4 36යි 3යි 39යි. හරියටම 49යි. එහෙනම් 44 ඒවා 49ක් තියෙනවා. එහෙනම් r ඝණය සමානයි 44 49 ගුණ කිරීම 7ට. ඉතින් මට මේක මෙහෙම ලියන්න පුළුවන්. r ඝණය සමානයි 49 කියන්නේ 7 දෙවෙනි බලය. ඒ 7 දෙවෙනි බලය තව 7කින් ගුණ වුණාම 7 තුන්වෙනි බලය. එහෙනම් දැන් මේ බල දෙකක් සමානයි. ඒ බල දෙකේ දර්ශකත් සමානයි. දර්ශක සමානයි නම් පාදත් අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. එහෙනම් r වල උත්තරේ එනවා සෙන්ටිමීටර් 7ක් කියලා. 17 වෙනි ගාන කියනවා සීනි භාජනයක සිටින කුහුඹුවන් සංඛ්‍යාව සෑම මිනිත්තු 5කදීම 3 ගුණයක් වෙයි කියනවා. මිනිත්තු 5න් 5ට ඉන්න කූඹි ගාන 3 ගුණයක් වෙනවා. මිනිත්තු 10කදී භාජනයේ කුහුඹුවන් 36ක් සිටිත් නම් ආරම්භයේ භාජනයේ සිටින කුහුඹුවන් ගණන සොයන්න කියලා කියනවා. එතකොට ආරම්භයේ කියන්නේ කාලයේ බිඳුව වෙනකොට t සමානයි බිඳුව වෙනකොට තමයි අපි හොයන්න ඕන කුහුඹුවන් ගාන. ඊළඟට t සමානයි 5ක් වෙනකොට කිසියම් ප්‍රමාණයක් ඉදී t සමානයි 10ක් වෙනකොට මිනිත්තු 10ක් වෙනකොට මේකේ ඉන්නවලු 36ක්. ඒ කියන්නේ මේක 3 ගුණයක් වෙවිනේ යන්නේ. මෙතන කිසියම් මගයක් තියෙනවා. ඒකේ 3 ගුණය තමයි 36. එහෙනම් 36 3ට බෙදුවාම මෙතන එනවා 12ක් කියලා. 12 3 ගුණයනේ 36. 12 හැදෙන්නේ 4 3 ගුණයෙන් 4 3ෙන් ගුණුනහම තමයි 12 හැදෙන්නේ. එහෙනම් කාලයේ බිඳුවේදී ඒ කියන්නේ මේ ආරම්භක අවස්ථාවේදී කුහුඹුවන් 4 දෙනෙක් මේ භාජනය ඇතුලේ ඉන්නවා. 18 වෙනි ගානේ තියෙන්නේ දෙකේ න්‍යාස දෙකක් ගුණ කරලා අලුත් න්‍යාසයක් හැදෙනවා. xy වෙනම හොයන්න තියෙන්නේ ඒකේ. බිඳුවේ ඍණ 2 x1 මෙන්න මේ න්‍යාසය ගුණ කරලා තියෙනවා 2 බිඳුව 1 ඍණ 1 කියන මේ න්‍යාසයෙන්. ඊට පස්සේ අලුතෙන් හැදිලා තියෙනවා බිඳුව y 6 2 කියන මේ න්‍යාසය. එතකොට අපි දන්නවා න්‍යාස ගුණ වෙනකොට ගුණ වෙන්නේ මේ එක න්‍යාසයක පේලියක් අනෙක් න්‍යාසයේ තීර දෙකෙන් ගුණ වෙනවා. මෙන්න මේ න්‍යාසයේ පේලිය මේ පේලිය මේ තීරයෙන් ගුණ වෙනවා. එතකොට මෙතෙන්ට උත්තරේ එනවා. ඊට පස්සේ මේ පේලිය මේ තීරයෙන් ගුණ වෙලා එහා පැත්තට උත්තරේ එනවා. ඊළඟට මේ පේලිය මේ තීරයෙන් ගුණ වෙලා මෙයාගෙන් ගුණ වෙලා මෙතෙන්ට උත්තරේ එනවා. මෙයාගෙන් ගුණ වෙලා මෙතෙන්ට උත්තරේ එනවා. ඉතින් මෙන්න මේ පේලිය මේ තීරයෙන් ගුණ වුණාම තමයි මෙයාගේ යගේ හැදෙන්නේ. ඒක හැදෙන්නේ බිඳුව එකෙන් ගුණ වෙද්දි බිඳුවයි ඍණ 1 ඍණ 2 ඍණ 1කින් ගුණ වෙද්දි ඍණයි ධනයි දෙවරක් එක 2යි. එතකොට බිඳුව එකතු කිරීම 2 තමයි මෙන්න මෙයාගේ යගේ y වල යගේ. එතකොට y වල යගේ එනවා අපිට 2ක් කියලා. ඊළඟට අපිට පුළුවන් මේ x සම්බන්ධ කරගන්න මෙන්න මේ පේලිය මේ තීරයෙන් ගුණ වුණාම එන උත්තරේ තමයි මේක. එහෙනම් x 2කින් ගුණ වෙද්දි 2x එක බිඳුවෙන් ගුණ කරද්දි බිඳුවයි එකතු කිරීම බිඳුව සමානයි 6ට. එහෙනම් 2x සමානයි 6යි දෙපැත්තම 2කින් බෙදුවාම x සමානයි 6 2කට බෙදුනහම 3ක් කියලා අවසාන උත්තරේ එනවා. 19 වෙනි ගානක් ජ්‍යාමිතිය ගානක්. ඒකේ කියනවා රූපේ දී ඇති වෘත්තයේ කේන්ද්‍රය ඕද AB කියන්නේ විස්කම්භයක්ද කියනවා. මේ තියෙන්නේ O කේන්ද්‍රය AB විස්කම්භයක්ද අරේ සෙන්ටිමීටර් 5යිලු. අරේ සෙන්ටිමීටර් 5ක් කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර 5යි. මෙතෙන්ට තියෙන දුරත් 5යි. එහෙනම් සම්පූර්ණ විස්කම්භය සෙන්ටිමීටර් 10යි. ඊට පස්සේ කියනවා AC සෙන්ටිමීටර් 6යිලු. AC සෙන්ටිමීටර් 6යි. අපෙන් අහන්නේ BC දිග.
BC දිගේ තියෙන සෙන්ටිමීටර් 8ක් වෙන්න ඕනේ පයිතගරස් සම්බන්ධය දාන්නනේ තියෙන්නේ. මොකද ඍජු කෝණික ත්‍රිකෝණය යන්නේ. මෙතන අංශක 90ක් වෙනවා. මොකද විස්කම්භයේ විස්කම්භයක දෙකලවරින් කේන්ද්‍රයේ පරිධිය මත හදන කෝණය අංශක 90ක් හින්දා. එතකොට මෙන්න මේක ගානේ දීලා නැහැ. අපි තමයි අතින් දාගන්න ඕනේ අංශක 90. එතකොට මේ ඍජු කෝණික ත්‍රිකෝණවල පාදවල දිගවල් අතර සම්බන්ධය පයිතගරස් සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන්. ඒකෙදි ගන්න අපි ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන කර්ණ පාදයේ දෙවනි බලය, දිගේ දෙවනි බලය. එයාගේ දිග 10යි, 10 දෙවනි බලය. ඉතුරු පාදවල දිගවල දෙවනි බලවල BC පාදයේ දිගේ දෙවනි බලයේ මේ දෙවනි බලවල එකතුවට සමාන වෙනවා. 10 දෙවනි බලයේ 100යි සමානයි 36. 6 දෙවනි බලය 6 වරක් 36යි ධන BC දෙවනි බලය. ඉතින් BC දෙවනි බලය අපිට එනවා 100න් මේ ධන 36 ගෙනල්ලා අඩු කරපුවාම 64යි. එතකොට වර්ගය අයින් කරන්න අපි වර්ගමූලයක් දානවා දෙපැත්තටම. වර්ගයට වර්ගමූලය සුළු වුණාම BC සමානයි කියලා එනවා අංශක නෙමෙයි BC සමානයි කියලා එනවා සෙන්ටිමීටර් 8ක් කියලා. එතකොට 64 වර්ගමූලය 8යි. 20 වෙනි ගාන බලමු. ඒකේ කියනවා දී ඇති වෙන් රූපයේ A ඡේදන A මේල B ඩෑෂ් නිරූපණය කරන පෙදෙස අඳුරු කරන්න කියලා කියනවා. එතකොට මෙන්න මේ වෙන් රූපයේ A මේලය B ඩෑෂ්. එතකොට මේ වගේ එකක් අඳුරු කරන්න එකපාර හිතා ගන්න බැයි නම් ඔක්කොම කලින් දැනගන්න ඕනේ මේලය කියන්නේ මොකද්ද ඡේදනය කියන්නේ මොකද්ද කියලා. මේලය කියලා කියන්නේ එකතුව. මේලය කියලා කියන්නේ එකතුව. එතකොට මේකෙන් කියන්නේ එකතුව. කාගේ එකතුවද? A ගෙයි B ඩෑෂ් ගෙයි එකතුව. එතකොට මම ඒත් පාට කරන්න ඕනේ. A කියන රවුමත් පාට කරන්න ඕනේ. මෙන්න මෙහෙම A කියන රවුමත් පාට කරන්න ඕනේ. ඊළඟට B ඩෑෂ් උත් පාට කරන්න ඕනේ. ඒ කියන්නේ B ගෙන් එළිය. B ගෙන් එළිය කොටසත් පාට කරන්න ඕනේ. එතකොට B රවුමෙන් එළිය කොටස කියන්නේ මෙන්න මේ කොටස. මේවා පාට වෙලා තියෙන්නේ දැනටම. එතකොට මෙන්න මේ කොටස් ටික තමයි B රවුමෙන් එළිය කොටසයි A රවුම ඇතුළතයි තමයි අපි පාට කරන්න ඕනේ. එතකොට මෙන්න මේ පාට වුණු හැම එකම තමයි මේලේදී පාට වෙන්න ඕනේ. එතකොට මෙන්න මේක තමයි අවසානට අපි අඳුරු කරලා තියෙන රූපේ. 21 වෙනි ගාන. ඒක ජ්‍යාමිතිය ගානක්. ඒකේ දීලා තියෙනවා මෙන්න මෙහෙම වෘත්ත චතුරස්‍රයක් ABCD කියලා. මෙන්න මේ ABCD වෘත්ත චතුරස්‍රයක්ලු. ඊට පස්සේ අපිට කියනවා තවද AD සමානයිලු DCට. AD කියන එකයි DC කියන එකයි එකිනෙකට සමානයිලු. ABC අංශක 70ක්ලු. ABC කෝණය අංශක 70ක්ලු. මෙන්න මේ කෝණය අංශක 70ක්ලු. අපෙන් අහනවා දී ඇති තොරතුරු ඇසුරෙන් DBC DBC කෝණය යගේ මෙන්න මේ කෝණය යගේ තමයි අපෙන් අහන්නේ. එතකොට අපිට පුළුවන් මෙතන අංශක 70ක් ඉඳන් මෙතන 110ක් කියලා ගන්න. මොකද වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. මේ කෝණයයි මේ කෝණයයි මේ වෘත්ත චතුරස්‍රවල සම්මුඛ කෝණ. එතකොට මෙයා 110ක් නම් මේ කෝණ දෙක අගෙන් සමාන නිසා. ඇයි ඒ සමාන වෙන්නේ? මේ පාද සමානයිනේ. සමද්විපාද ත්‍රිකෝණවල සමාන පාද ඉදිරියෙන් තියෙන කෝණ සමානයි. එතකොට 180න් 110ක් ගියාම 70යි. ඒ 70 තමයි මේ කොටස් දෙකට බෙදෙන්නේ. එකට අංශක 35 ගානේ. එතකොට මේක කෝණයක් අංශක 35යි. ඉතින් මෙතන 35යි නම් මෙන්න මේ කෝණයත් අංශක 35යි. මොකද එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. මෙන්න මේ වෘත්ත ඛණ්ඩය. මේ වෘත්ත ඛණ්ඩය සැලකුවොත් එහෙම ඒ වෘත්ත ඛණ්ඩයේ මෙන්න මේ ලක්ෂ දෙකෙන් මෙතන හදන කෝණයමයි මෙන්න මෙතනත් හදන්නේ. එතකොට මේ කෝණය අංශක 35ක් නම් මෙන්න මේ කෝණයත් අංශක 35ක් වෙනවා. එතකොට DBC CBD එහෙම නැත්නම් CBD කෝණය අංශක 35ක් වෙනවා. ඊළඟට අපි 22 ගාන බලමු. ඒකේ කියනවා 3x ධන 10 විශාලයි හෝ සමානයි 18යි. 3x ධන 10 විශාලයි හෝ සමානයි 18යි. මේ අසමානතාවය විසඳලා පහට අඩු ධන නිකිලමේ විසඳුම් සොයන්න කියනවා. එතකොට මේ ධන 10 එහා පැත්තට ගිහිල්ලා අඩු කරනවා. 18න් අඩු කරනවා 10ක්. එතකොට 3x විශාලයි හෝ සමානයි 18න් 10ක් අඩු කරාම 8යි. දෙපැත්තම 3ෙන් බෙදනවා x තනි කරගන්න. 3ට 3 කැපුණාම x විශාලයි හෝ සමානයි 8 3ට බෙදුනහම 2.0 ගාණක්. 8 3ට බෙදෙනවා 3 ඒවා 2යි දෙවරක් 3 6යි ඉතුරු 2යි දශම තිත තියලා බිඳුවක් දාපුවාම 20ට 6යි. එතකොට 2.6ට වඩා x වලගේ විශාලයි. එහෙම නැත්නම් 2.6ට සමාන වෙන්නත් පුළුවන්. එතකොට මේකේ අහන්නේ පහට අඩු ධන නිකිලමේ විසඳුම්. එතකොට ධන නිකිලමය කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක ඒවා. ධන පූර්ණ සංඛ්‍යාත්මක ඒවා. එතකොට x වලගේ 2.6ට වඩා වැඩි හින්දා x වලට ගන්න පුළුවන් මොනවද? 3 ගන්න පුළුවන්.
4 ගන්න පුළුවන් 5 ගන්න බෑ. ඇයි 5 ගන්න බැරි? 5ට වඩා අඩු ධන නිකිලමේ විසඳුම් අහන්නේ. එතකොට 3 4 5 6 කියන ඔක්කොම ගන්න පුළුවන්. හැබැයි 5ට වඩා අඩු නිකිලමේ විසඳුම් අහන ඉඳා 3යි 4යි විතරයි අපිට x වලට උත්තර විදියට ගන්න පුළුවන්. ඊළඟට කියනවා 23 වෙනි ගානේ සමපාද ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක ඍජුකෝණී මුහුණත් 3 සම්බන්ධයෙන් පහත ඉදිරිපත් කර ඇති ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය යටින් ඉරක් අඳින්න. මුහුණත් දෙකක පමණක් වර්ගඵලයෙන් මුහුණත් දෙකක් පමණක් වර්ගඵලයෙන් සමාන වෙයි කියලා කියනවා. ඊළඟට කියනවා මුහුණත් තුනම වර්ගඵලයෙන් සමානයි කියනවා. ඊළඟට කියනවා මුහුණත් තුන වර්ගඵලයෙන් එකිනෙකට වෙනස් කියලා කියනවා. ඇත්තරම දැන් මේ සමපාද ත්‍රිකෝණයක් හරස්කඩ විදියට තියෙන ප්‍රිස්මයක් ගත්තොත් සමපාද ත්‍රිකෝණයක් හරස්කඩ විදියට තියෙන ත්‍රිකෝණයක් ගත්තොත් එහෙනම් මේ පාද දිගෙන් සමානයි. සමපාද කියන්නේ ඒකනේ. එතකොට මේ පාද දිගෙන් සමානයි. ඊට අමතරව මේ ප්‍රිස්මයට කිසියම් උසක් තියෙනවා. මොකද මේක ඍජු ප්‍රිස්මයක්. කිසියම් උසක් තියෙනවා. එතකොට මේ උසත් මෙන්න මේ උසත් සමානයි. මේ උසමයි මෙතනක් තියෙන්නේ. මේ උසමයි මෙන්න මෙතනක් තියෙන්නේ. එතකොට මේ උසවල් සමානයි. ඉතින් මේ වගේ එහෙනම් මේ පළලත් සමානයි දිගත් සමානයි. මේ ඍජුකෝණී මුහුණත් වල දිගත් සමානයි පළලත් සමානයි. මෙයාගෙත් පළලත් සමානයි මේ දිග සමානයි. මේ දිගයි මේ පළලයි හැම තැනටම සමානයි. කියන්නේ මේ ඍජුකෝණ තුනටම අදාළව පළලත් සමානයි. ඒ වගේ දිගත් එකිනෙකට සමානයි. එහෙනම් ඉතින් මේ වගේ වර්ගඵලත් සමානයි. මොකද ඍජුකෝණාශ්‍රයක වර්ගඵල එනවනේ දිගයි පළලයි ගුණ කරලා. එතකොට ඒ ඍජුකෝණාශ්‍ර තුනේම දිග පළල එකිනෙකට සමාන හින්දා ඍජුකෝණාශ්‍ර තුනේම වර්ගඵලත් එකිනෙකට සමාන වෙනවා. උත්තරේ දෙවෙනි උත්තරේ. 24 වෙනි ගාන. රූපයේ ප්‍රස්ථාරයෙන් නිරූපණය කරන සරල රේඛාවේ සමීකරණය ලියන්න කියනවා. එතකොට මේක දැක්ක ගමන්ම මේ සරල රේඛාවක සමීකරණය අපි දන්නවා y සමානයි mx ධන c ආකාරයි. මේ m කියන්නේ අනුක්‍රමණය, c කියන්නේ අන්තක්ඛණ්ඩය. c වලගේ 4යි. y අක්ෂය කපන ලක්ෂය තමයි c අගේ. එතකොට මේ c අගේ නම් 4යි. c වලගේ අපි m වලගේ හොයාගන්න වෙනවා. ඒකට මේ ලක්ෂ දෙක පාවිච්චි කර හැකියි. මේ ලක්ෂයයි මෙන්න මේ ලක්ෂයයි. සරල රේඛාව මත තියෙන ලක්ෂ දෙකක් අපිට ඕන වෙනවා මේ m වලගේ හොයන්න. මේ ලක්ෂයේ x අගේ බිඳුවයි y අගේ 4යි. මේ ලක්ෂයට අදාළ x අගේ නම් 2යි y අගේ බිඳුවයි. එතකොට මෙන්න මේ ලක්ෂ දෙකේ y ඛණ්ඩාංකවල වෙනස x ඛණ්ඩාංකවල වෙනසෙන් බෙදුවොත් එහෙම අපිට අනුක්‍රමණය ගන්න පුළුවන්. එතකොට y ඛණ්ඩාංකවල වෙනස ගද්දි මේ තියෙන x අගේ, මේ තියෙන y අගේ, x අගේ, y අගේ. 4න් බිඳුවක් අඩු කරා නම් එනවා y ඛණ්ඩාංකවල වෙනස. බිඳුවෙන් දෙකක් අඩු කරා නම් එනවා x ඛණ්ඩාංකවල වෙනස. 4න් බිඳුවක් 4යි, බිඳුවෙන් දෙකක් ඍණ 2යි, මෙතන ධනයි, මෙතන ඍණයි, ධනයි ඍණයි බෙදෙද්දි ඍණයි, 4 දෙකට බෙදෙද්දි 2යි. එහෙනම් අපිට අවසාන සමීකරණය ලියන්න පුළුවන් y සමානයි m වලගේ ඍණ 2යි x ධන c වෙනුවට දානවා 4 ඍණ 2යි x ධන 4 තමයි මේ සරල රේඛාවේ සමීකරණය. ඊළඟට කියනවා අර්ධ වෘත්තයක විස්කම්භය වන ABට මෙන්න මේ ABට මේක 25 වෙනි ගාන ABට සෙන්ටිමීටර් 5ක දුරකින් පිහිටි CD ජාය ලබා ගැනීමට අදාළ අසම්පූර්ණ දල සටහනක් රූපේ දැක්වේ. එතකොට මෙන්න මේ ABට සෙන්ටිමීටර් 5ක දුරකින් තියෙන CD ජාය ලබා ගන්න ඕනේ. AB කියන්නේ රේඛාවක්. රේඛාවකට කිසියම් දුරකින් ඉන්න රේඛාවක් කියලා කියන්නේ ඒ දීලා තියෙන රේඛාවට සමාන්තර රේඛාවක්. ඒ සමාන්තර රේඛා දෙක අතර දුර තමයි සෙන්ටිමීටර් 5 කියන්නේ. එතකොට අනිවාර්යෙන්ම මෙන්න මේ ABට සෙන්ටිමීටර් 5ක දුරකින්. එතකොට මේ සමාන්තර රේඛා දෙක අතර ලම්බ දුර සෙන්ටිමීටර් 5ක් වෙන්න ඕනේ. එහෙනම් කව කට්ටට සෙන්ටිමීටර් 5ක් අරගෙන අපි මෙහෙම කපා ගත්තොත් මේක දල රූපයක් ඉඳලා කව කට්ට පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම අදිනවා නම් විතරයි කව කට්ටෙන් අපි පාවිච්චි කරන්නේ. මේක දල රූපය අපි සෙන්ටිමීටර් 5කින්, ඒ කියන්නේ මේ වගේ දුරකින් ඔන්න ඔහම ඡාපයක් ලකුණු කරන්න ඕනේ. එතකොට මේ ඡාපය හරහා එක එක විදියට රේඛා යන්න පුළුවන්. මේ පැත්තට රේඛා යන්න පුළුවන්, මෙහෙට යන්න පුළුවන්, මෙහෙම යන්න පුළුවන්. ඉතින් සමාන්තර රේඛාවක් කොහොමද අපි අඳින්නේ? ඉතින් ඒකට අපිට පුළුවන් මේක බාහිර ලක්ෂයක්, මේ ලක්ෂයේ ඉඳලා මෙන්න මේ AB රේඛාවට සමාන්තර රේඛාවක් අඳින්න. ඒකට අපිට ක්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. කෝණ පිටපත් කරලත් පුළුවන්. එහෙම නැත්නම් රොම්බසීය ක්‍රමයෙන් අඳින්නත් පුළුවන්. රොම්බසීය ක්‍රමයේදී කොහොමද කරන්නේ? කව කට්ට මෙන්න මේ බාහිර ලක්ෂයේ හරි අනිත් ලක්ෂයේ මේ බාහිර ලක්ෂයයි මේ රේඛාවයි යා කරන ලක්ෂයේ හරි තියලා කව කට්ටට ගන්නවා මේ දෙක අතර දුර. ඉතින් ඒක අරගෙන කව කට්ට කරකලා මේ පැත්තෙන් එක ඡාපයක් ගහනවා. ඊට පස්සේ ඒ කව කට්ට මුස්සගෙන ගිහිල්ලා දුර වෙනස් කරන්නේ නැතුව මෙතන තියලා මේ පැත්තෙන් ඡාපයක් ගහනවා. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ කලින් කපපු ඡාපයේ ඉඳලා අර ඡාපය කපලා
එතනයි මෙතනයි යා කරන්න. මේ රේඛාව සම්පූර්ණයෙන් දික් කරපුවාම අපිට එනවා මේකට සමාන්තර රේඛාවක් මෙතනදී. එතකොට ඒක තමයි CD ජාය වෙන්නේ. මේ තමයි CD ජාය. එතකොට ඒක අඳිනකොට මෙන්න මේ බාහිර ලක්ෂයේ ඉඳලා මෙතෙන්ට තියෙන දුර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ බාහිර ලක්ෂයේ ඉඳලා මෙතෙන්ට තියෙන දුර ගන්නත් පුළුවන්. කව කට්ට මෙතන තියලා මේ ලක්ෂයට දුර අරගෙන මෙහෙම තියලා මෙහෙන් කපලා මෙතනින් මෙහෙම කපලා මෙතන තියලා මෙහෙම යා කරලා ඔහොම චාපය අඳින්නත් පුළුවන්. ඒ කොයි ක්‍රමෙන් ඇඳත් එකම විදියට තමයි මේ ජාය ඇඳෙන්නේ. එතකොට මේ ජාය වෘත්තයේ කැපෙන ලක්ෂ දෙක තමයි CD වෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට ළමයි මේ ගානේදී මෙන්න මෙතන සෙන්ටිමීටර් 5කින් කියලා කපලා ඔහොම සමාන්තර රේඛාවක් ඇඳලා තියෙනවා. එතකොට ලකුණු අඩු වෙන්න පුළුවන්. මොකද මේ සමාන්තර රේඛාව අඳින විදිය නිර්මාණ රේඛා දක්වන්න ඕනේ. ඒ නිර්මාණ රේඛාව වලට මෙන්න මේවා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කෝණ පිටපත් කිරීමේ ක්‍රමයෙන් අඳින නිර්මාණ රේඛා තියෙන්න ඕනේ. එතකොට ඒව නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. එතකොට අපි මෙහෙම කෙටි ප්‍රශ්න 25 කතා කරලා ඉවර කරා. ව්‍යුහගත පේපර් එකෙන් හම්බෙමු.